ඔයාගේ සම ඉක්මනින්ම පැහැපත් කරන්නට ඔයාගේ සමේ තියෙන මැරුණු සෛල ඉක්මනින්ම ඉවත් කරලා මුළු ඇඟටම ඒකාකාරී පැහැපත් බවක් ගන්න පුළුවන්. හොඳම ආයුර්වේද සොප් එකක් තමයි චන්දනාලේප වෙනිමල්ගෙඩ සොප් එක කියලා කියන්නේ. ඔයාගේ මූණ එක පාටක්, අත් කකුල් තව පාටක්ද. ඔන්න ඉතින් මුළු ඇඟටම ඒකාකාරී පැහැපත් බවක් ගන්න පුළුවන් හොඳ සොප් එකක් විදිහට මේ චන්දනාලේප වෙනිමල්ගෙඩ සොප් එක හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ගොඩාක් අයට තියෙන තව ගැටලුවක් තමයි කීලි, ඉකිලි, බෙල්ල, නිකට, වැලිමිට මේ ආශ්‍රිතව කළු වීම. ඉතින් මේ සොප් එකේ මූලිකම අඩංගු වෙන්නේ වෙනිමල්ගෙඩ, කස්තුරි සහ සුදු හඳ. ඒ නිසා ඔන්න අවපැහැවීම අඩු කරලා නිරෝගීමත් සුසිනිඳු දීප්තිමත් සමක් ලබා ගන්න පුළුවන් මේ සොප් එක භාවිතා කිරීම මගින්. ඉතින් මේ සොප් එක මගින් සමට හොඳ පෝෂණයක් එක්කම නිරෝගීමත් පැහැපත් බවක් ඉක්මනින්ම ලබා ගන්න පුළුවන් මේ සොප් එක භාවිතා කිරීම තුළින්. ඒ වගේම තමයි ගොඩාක් අයට තියෙන කුරුලයි. කුරුලෑ ලප්ප, ඒ වගේම විවිධ සම්රෝග, දත, කුෂ්ඨ, අලුහම් මේ ආශ්‍රිත නොයෙකුත් දේවල් ඔයාගේ සමේ ඇතිවන අසාත්මිකතාවලට ඉතාම හොඳයි මේ සොප් එක. මොකද මේකේ අඩංගු වෙන්නේ වෙනිමල්ගෙඩ සහ කස්තුරිකා. ඉතින් මේ නිසා විෂ බීජ වලට එරෙහිව මේ සොප් එක ක්‍රියා කරනවා. ඉතින් ඒ නිසා ඔන්න විෂ බීජ වලට එරෙහිව ක්‍රියා කරන නිසා ඔන්න ඔයාගේ සමේ තියෙන අසාත්මිකතා සම්රෝග වලටත් ගොඩාක් ගුණදායකයි මේ සොප් එක භාවිතා කිරීම. ඒ වගේම තමයි ඔයාගේ සමේ තියෙන මැරුණු සෛල ඉවත් කරන්න. ඉතින් මේ විදිහට ඔයාගේ සමේ තියෙන මැරුණු සෛල ඉවත් කරනවත් එක්කම ඔයාගේ සමට හොඳ ග්ලෝ එකක්, දීප්තිමත් බවක්, දිස්නයක් ඉක්මනින්ම ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ සොප් එක හදලා තියෙන දේශීය ඖෂධීය රාශියක් එකතු කරලා. ඉතින් ඒ නිසා ඔන්න ඔයාගේ සමට කිසිම අසාර වෙන්නේ නැහැ මේ සොප් එක භාවිතා කිරීම තුළින්. මේකෙන් ඔයාගේ සමට හොඳ නිරෝගීමත් පැහැපත් බවක් තමයි ලැබෙන්නේ. ඉතින් වෙනිමල්ගෙඩ, කස්තුරිකා, සුදු හඳුන්, කොහොඹ මේ දේවල් ඔයාගේ සමට හොඳ පෝෂණයක් එක්කම හොඳ නිරෝගීමත් බවක්, හොඳ ක්ලියර් ස්කින් එකක් ලබා සොප් එක භාවිතා කිරීම තුළින්. ඉතින් අපි ගොඩාක් වෙලාවට අවුව යනවා. මේ අවුව යාමත් එක්කම අපේ මූණ එකපාරටක් අත් කකුල් ගොඩාක් අවපැහැ ගන්නවා. ඉතින් ඒකට ඊටාම හොඳ විසඳුමක් ලබා ගන්න පුළුවන් මේ සොප් එක භාවිතා කිරීම තුළින්. ඉතින් සුදු හඳුන්, කස්තුරිකා මේ දේවල් වලින් ඉක්මනින්ම අඩු කරලා සමට හොඳ පෝෂණීය බවක්, පැහැපත් බවක් ඉක්මනින්ම ලබා ගන්න ඔයාටත් පුළුවන් චන්දනාලේප ආයුර්වේද සොප් එක භාවිතා කරලා බලන්න.